ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද අපි අරගෙන ආවා පේන් පහට අදාළව සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ ඉතුරු කොටස. ඉතින් අපි කලින් සාකච්ඡා කරපු එකේ අපිට තිබ්බේ හිස්තැනට අදාළ උත්තරය තෝරන්න. අද අපි කරන්න හදන්නේ ටිකක් වෙනස් ප්‍රශ්නයක්. මේකෙදී අපිට එක හිස්තැනක් විතරක් නෙවෙයි හිස්තැන් 4ක්ම තියෙනවා. හැබැයි මේකෙදී අපි උත්තරය තෝරන්න ඕන මෙන්න මේ තරු ලකුණට අදාළව එන කොටසට අදාළ උත්තරය විතරයි. මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය තමයි මේ උත්තර 4ට දීලා තියෙන වචන 4 පිළිවෙලට පෙළ ගැස්සුවට පස්සේ මේ හිස්තැන් 4 සම්පූර්ණ වෙලා නිවැරදි වාක්‍යයක් නිර්මාණය වෙනවා. අන්න ඒ නිර්මාණය වෙන වාක්‍යයේ තරු ලකුණට අදාළව හිස්තැනට එන වචනය තමයි මේ ප්‍රශ්නේ උත්තරය වෙන්නේ. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක කියවලා ඒකට අදාළව දීලා තියෙන උදාහරණය කියවලා බලමු. එතකොට අපිට ඒක පැහැදිලි වෙනවා. මොන්දයිනි. තරු ලකුණ තියෙනවා නි. හයිරු මොනෝවා දොරේ දෙස්කා ඉචි ni සන්යොන් කරා ඉචිබන් ni මොනෝ ඕ හිතොත්සු එරන්දෙ කුදසයි. ඔන්න තරු ලකුණට අදාළව මොකක්ද එන වචනය 1 2 3 4 ඇතුලෙන් තමයි තෝරන්න තියෙන්නේ. ඔන්න මොන්දයි රෙයි කියන එක මුලින්ම තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නෙට ඔන්න අපිට උදාහරණයක් දීලා තියෙනවා. හිස්තැන් 4ක් තියෙනවා. ඔන්න මං කිව්වේ මෙන්න මේ තරු ලකුණ මාක් වෙලා තියෙනවා. කා කියලා තියෙනවා. B කියනවා යමදසන් දෙස් කියලා. යමදසන් කියලා කියන්නේ එහෙනම් මෙතන කියවෙන්නේ මොකක් හරි පුද්ගලයෙක් ගැන. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ දීලා තියෙන උත්තර 4 මේකට පිළිවෙලට පෙළගස්ස ගන්න කියලා. ඔන්න කොතය කතා උත්තර දෙන විදිය තියෙනවා. තදශී බොන්නෝ සුකුරිමස්. මෙන්න මේ දීලා තියෙන උත්තර 4 නිවැරදිව පෙළගස්සගෙන අර්ථවත් වාක්‍යයක් හදාගත්තට පස්සේ මෙන්න මේ තරු ලකුණට අදාළ වෙන උත්තරය තමයි අපි ගිහලා අපේ ආන්සර් ෂීට් එකේ මාක් කරන්න ඕන. දැන් ඔන්න මෙතන තියෙන උත්තර 4 දෙස් තියෙනවා, වානිපාතේ තියෙනවා, අනුහිතෝ 4 වෙනි උත්තරය තියෙනවා දරේ. අපිට දැන් මෙන්න මේ හිස්තැන් පුරවන තියෙන වාක්‍ය දීලා තියෙන එකම එක කොටසයි කා කියන නිපාතේ විතරයි. කා කියලා කියන්නේ අපි දන්නවා ග්‍රැමර් වල ප්‍රශ්නවාචී නිපාතය. දැන් බලන්න මේ උත්තර 4ත් එක්ක අපිට කා නිපාතය පාවිච්චි කරන්න පුළුවන් මොන වචනයටද? සාමාන්‍යයෙන් අපි මුල්ම හරියදී මේක ඉගෙන ගන්නවා. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් කාත් එක්කද? මෙන්න මෙයා. දෙස් කියන කෙනත් එක්ක. එහෙනම් අපි ඒක ඉලක්කම මෙතනට ලියාගමු. දෙස්කා. ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඊළඟට යමු අපි ඉතුරු වෙලා තියෙන උත්තර 4ට. වා කියන නිපාතය තියෙනවා අනෝහිතෝ දරේ. වා කියන එක අපිට වාක්‍ය මුලට ගන්න පුළුවන්ද? බෑ. වා කියන එක අපි දාන්නේ ක්‍රියාවේ කතෘත් එක්ක. එහෙනම් මෙතනින් අපිට සිද්ධ වෙනවා මේ 3යි 4යි අතරින් කතෘ තෝරගන්න. කතෘ විදියට අපිට ගන්න පුළුවන් කවුද මෙතනින්? අනෝහිතෝ කියන කෙනා. එහෙනම් ඒක තමයි වාක්‍යයේ මුලට එන්නේ. ඔන්න අංක 3. ඊළඟට අපි දන්නවා දැන් මුලින්ම මම කියන කොටත් කිව්වා වානිපාතය කියන්නේ කතෘත් එක්කෙන කෙනා. එහෙනම් නවානිපාතය මෙතනට දාගත්තා. එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ 4 වෙනියා. ඔන්න එයාව අපි මෙතනට දාලා දැන් වාක්‍ය හදලා බලමු. අනෝහිතෝවා දාරේ දෙස්කා. වාක්‍ය නිවැරදිව නිර්මාණය වෙලා තියෙනවා. අර පුද්ගලයා කවුද? යමදසන් වේ. හරි. ඔන්න ඔය විදියට තමයි මේ ග්‍රාමර් කොටසට අදාළ ප්‍රශ්නයට උත්තරය හොයාගන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ ටිකක් අමාරුයි. හැබැයි අතහැරලා දාන්න එපා අනේ මට බෑනි කියලා. අපි ඉස්සරහට මේ වගේ ප්‍රශ්න ටිකක් වැඩිපුර කරමු. එතකොට මේ අපිට තේරෙනවා කොහොමද වාක්‍ය හදාගන්නේ, කොහොමද ඉක්මනට උත්තරය හොයාගන්නේ කියන එක ගැන. හරි, අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. ඔන්න 17 වෙනි ප්‍රශ්නේ තියෙනවා තකුෂිනෝ නකාදේ. සුමිමසෙන් සුගිනෝ හිස්තැන් 4 තියෙනවා මගත්තේ කුදසයි. ටෙක්ස් එකක් ඇතුළේදී වෙන කතා බහක් තියෙන්නේ. ඔන්න කියනවා සුමිමසෙන්. මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කෙනෙක් එක්ක කතා කරන්න කලින් ඒ කෙනාට කරදරයක් කරා නම් සමා වෙන්න වගේ අදහසකින් ටිකක් ආචාරශීලීත්වය පෙන්වන්න. ඊට පස්සේ තියෙනවා සුගිනෝ ඊළඟ මගත්තේ කුදසයි.
කරුණා කරලා හරවන්න. හයි වකරිමස්ටා. තේරුණා. හරි ඔන්න උත්තර ටික තියෙනවා. ඉචිබන් තියෙනවා නී, ශිංගෝ, මිගි, ඕ. නී කියන්නේ නම් නිපාතයක්. ශිංගෝ කියන්නේ කලර් ලයිට් වලට. මිගි කියන්නේ දකුණ. ඕ කියන්නේත් නිපාතයක්. මේ වගේ කොටසකදී අපි ඉස්සෙල්ලාම මෙන්න මේ වාක්‍යයේ අපි මුලින් පටන් ගන්න පුළුවන්ද කියලා try කරලා බලනවා. දැන් සුගිනෝ කියන කෙනත් එක්ක අපිට එකපාරට මෙතනින් හිතා ගන්න පුළුවන්ද මොකක්ද එන්නේ කියලා. සුගිනෝ කියන වචනේත් එක්ක අපිට දාන්න පුළුවන් කවුද මෙතනින්? නී කියන නිපාතය දාන්න පුළුවන්ද? සුගිනෝනි. තේරුමක් එනවද ඒකේ? නෑ. ශිංගෝ. ශිංගෝ කියන්නේ කලර් ලයිට් වලට. සුගිනෝ ශිංගෝ. ගන්න පුළුවන්ද? ඊළඟ කලර් ලයිට් එකෙන්. අන්න ඒක පොඩ්ඩක් ගැලපෙනවා. එහෙනම් අපි ඒක මෙතනට ඉස්සෙල්ලා දාගමු. සුගිනෝ ශිංගෝ මිගි දකුණ. මේක කොහෙද එනව ඇත්තේ? කලර් ලයිට් එක දකුණ. එහෙනම් මේ දෙන්න සම්බන්ධ කරන්න අපිට අතරමැදට කාවද දාන්න ඕන. නිපාතයක් තියෙන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා අපි දැන් මේ දෙන්න වෙන් කරලා ලියාගමුකෝ. ඔන්න ලියාගත්තා. එතකොට මෙන්න මේ තරු ලකුණට අපේ උත්තරේ තමයි දැන් හොයාගන්න තියෙන්නේ අපිට. නිපාත දෙකක් ඉතුරු වෙනවා. එකක් නී නිපාතේ, අනිත් එක ඕ නිපාතේ. මේ දෙන්න කොහොමද හරියටම එන තැන අපි හොයාගන්නේ? මෙන්න මේ මගත්තේ කියන කෙනත් එක්ක. මගාරිමස් කියන වචනයත් එක්ක. පාරකින් හරවනවා. එහෙම නැත්නම් තැනකින් හරවනවා කියන අදහස ප්‍රකාශ කරනකොට අපි මොන නිපාතයද පාවිච්චි කරන්නේ? අපේ නිපාත පාඩමේදී අපි මේක ගැන කතා කරනවා. මොකක්ද තියෙන්නේ? නී කියන නිපාතේ තමයි මෙතනට එන්න ඕන. එහෙනම් අපි ඔන්න නී කියන කෙනත් අයින් කරගත්තා. ඉතුරු වෙන්නේ ඕ කියන කෙනා. ඔන්න අපි දාලා බැලුවා. හරි. ඔන්න අපි උත්තරය හදාගත්තා. දැන් බලමු අපි හදාගත්ත උත්තරය හරිද කියලා. සුමුමසෙන් සුගිනෝ ශිංගෝ මිගිනි මගත්තේ කුදසයි. ශිංගෝ ඕ මිගිනි මගත්තේ කුදසයි. කොහොමද හැදලා තියෙන්නේ? හරිද උත්තරේ? ඊළඟ කලර් ලයිට් එකෙන් දකුණට කරුණාකර හරවන්න. එහෙනම් උත්තරය හරියට හැදිලා තියෙනවා. අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නෙට. වතශිව නිචියෝබිනි අනි හිස්තැන් 4 තියෙනවා. දෙකක් එමස්තා. වතශි කියන්නේ මම කියන අදහස, නිචියෝබි කියන්නේ ඉරිදා, අනී කියන්නේ අයියා, දෙකක් එමස්තා පිටව ගියා. උත්තර 4 තියෙනවා. නෝ, තෝ, කොදොමෝ, ඉෂ්ෂොනි. නෝතෝ කියන්නේ නම් නිපාත, කොදොමෝ කියන්නේ ළමයි, ඉෂ්ෂොනි කියන්නේ එකට. අපි දැන් බලමු හරියට මේ වාක්‍ය හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ නෝ නිපාතය තියෙනවානේ. නෝ නිපාතය අපි දන්නවා මොකක්ද? අයිතිය හඟවන්නේ. අනිත් විශේෂත්වය තමයි මෙන්න මේ නෝ නිපාතය අපිට පාවිච්චි කරන්න පුළුවන් නාම පද දෙකක් අතරට. නවුන් එකක්, නෝ නිපාතය නවුන් එකක්. මෙන්න මේ පොඩි ෂෝට් නෝට් එකක් වගේ ඔයාලගේ පේපර් එක උඩින්ම දාලා තියාගන්න මේ කතාව. අනිවාර්යයෙන්ම නෝ නිපාතය තියෙනවා නම් හිස්තැන් පුරන මේ ප්‍රශ්නෙත් විතරක් නෙවෙයි. අපිට අර උඩ කලින් කතා කරපු අපේ ප්‍රශ්න 16 ඇතුලේ කලින් පේපර් එකේ ප්‍රශ්න 16 ඇතුලෙත් අපිට මුල්ම හරිය හම්බ වෙන්නේ නිපාත ප්‍රශ්නනේ. ඒ වගේ වෙලාවලත් අපිට උත්තරේ විදිහට නෝ නිපාතය හම්බෙලා තියෙනවා නම් පොඩ්ඩක් බලන්න තියෙන්නේ නාමපද දෙකක්ද කියලා. නාමපද දෙකක් අතරට අපි අනිවාර්යයෙන්ම දාන්නේ නෝ නිපාතය. එහෙම නැත්නම් අයිතිය හඟවන නිපාතය. නෝ නිපාතය එන්න මෙතන නාමපද දෙකක් අතරමැදට යෙදෙනවා නම් අපි දන්නවා මෙතන ඉන්න නාමපදේ කවුද? කොදොමෝ. එහෙනම් එයාවයි මෙන්න මේ අනි කියන කෙනාවයි අපිට සම්බන්ධ කරන්න පුළුවන්. කොහොමද හැදෙන්නේ එතකොට? අනීනෝ කොදොමෝ. තේරුමක් තියනවාද ඒකේ? අයියාගේ ළමයි. සාමාන්‍ය ටිකක් ගැලපෙනවා. හරි. අපි දැන් බලමු ඊළඟ ටික. ඔන්න මේ දෙන්නා අපි දැනට අයින් කරගත්තා. ඊට පස්සේ ඉතුරු වෙනවා තෝ, ඉෂ්ෂොනි. තෝ කියන එක පාවිච්චි කරන්නේ සමග කියන අදහසට. එහෙනම් කොහොමද මේක හැදෙන්නේ? අනීනෝ කොදොමෝ තෝ. එහෙනම් මෙතනට දාන්න පුළුවන් තෝ කියන එක. ඊට පස්සේ තියෙනවා ඉෂ්ෂොනි. ඉෂ්ෂොනි දෙකකේ මස්තා.
ඔන්න වාක්‍ය හැදුවා. දැන් බලමු මේ වාක්‍ය තේරුම හරිද කියලා. වතෂි වා නිචියෝබි ni අනී no kodomo to issho ni dekakemashita. මම ඉරිදා අයියාගේ ළමයිත් එක්ක එකට පිටව ගියා. එහෙනම් වාක්‍ය ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එතන උත්තරය වෙන්නේ මොකක්ද? මෙන්න මේ දෙකට අදාළව ඉන්න කෙනා. හරි අපි යමු ඊළඟ එකට 19 වෙනි ප්‍රශ්නේ. කිනෝ කත්තා ඔකාශිවා හිස්තැන් 4 තියෙනවා දෙෂ්ටා. උත්තර 4 තියෙනවා ඉරෝ කිරෙයි ගා මරු කුතේ. කිනෝ කියන්නේ ඊයේ කත්තා ඔකාශි. අපි මීට කලින් ෆුත්සුකේ පාඩමේදී කතා කරා ක්‍රියාපදයක් එක්ක නාමපදයක් එකතු වෙලා අපිට හදාගන්න පුළුවන් තවත් නාමපදයක්. හැබැයි මේ ක්‍රියාපදය ෆුත්සුකේ වලින් තියෙන්න ඕන. ෆුත්සුකේ පාඩම පිළිබඳව දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාලටත් අපි ෆුත්සුකේ වලට වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක ගිහින් බලන්න. මොකද මේ පේපර් සාකච්ඡා කරන වෙලාවෙදී මට ඒක ගැන කරන්න පුළුවන් පොඩි පැහැදිලි කිරීමක් විතරයි. මොකද සම්පූර්ණ ග්‍රාමර් පාඩමම කරන්න අමාරුයි. ෆුත්සුකේ කියන්නේ කොහොමත් සාමාන්‍ය N5 වල තියෙන ටිකක් අමාරු පාඩමක්. හරි. කත්තා ඔකාශි. මිලට ගත්ත රස කැවිලි. ඔන්න ඊට පස්සේ වා කියන නිපාතය දාලා තියෙනවා. කත්තා ඔකාශිවා දෙෂ්ටා. දෙෂ්ටා කියන්නේ අතීත කාලෙන් තමයි තියෙන්නේ. ඉරෝ කියන එක අපි තනි වචනක් විදිහට ගත්තොත් පාට කියන අදහස. හැබැයි මෙතනදී අපිට ඒක පාවිච්චි වෙනවා හැඩය කියන අද. ඒ කියන්නේ ඒක මොන වගේද කියන අදහස යටටත් මොන වගේද කියන අදහසටත් අපි ඉරෝ කියන එක පාවිච්චි කරනවා. කිරේ කියන්නේ ලස්සන කියන එක. ගා කියන නිපාතේ තියෙනවා මරු කුතේ. මරුයි කියන්නේ මරු රවුමක් කියන අදහස. ඔන්න මරු කුතේ කියන එක අපිට ටිකක් වෙනස්. මොකද අපි විශේෂණ පදේ දාන්නේ මරුයි කියලානේ. එතකොට මොකද මේ වෙලා තියෙන්නේ? මං කලිනුත් කිව්වා කලින් පේපර් සාකච්ඡාවේදීත් අපිට මේ වගේ ප්‍රශ්නයක් හම්බුණා. ඒකෙදි නම් අපිට හම්බුනේ නා කේයෝෂි දෙකක්. මං කිව්වා හැබැයි ඕක ඊ කේයෝෂි එකක් වුණොත් ඊ අයින් වෙලා කුතේ එකතු වෙනවා කියලා. ඒ කියන්නේ විශේෂණ පද දෙකක් එකට එකතු වෙනවා නම් ඒකෙදි එකතු වෙන විශේෂණ පද දෙකේ මුලින් යෙදෙන විශේෂණ පදය නා විශේෂණ පදයක් නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒක ඊ විශේෂණ පදයක් නම් ඊ අයින් වෙලා කුතේ එකතු වෙනවා. එහෙනම් මේ මරු කුතේ කියන එක අවසානට යෙදෙන විශේෂණ පදය නෙවෙයි. එහෙනම් එයා අනිවාර්යෙන් මෙන්න මේ මුල් හරියේ තමයි ඉන්න ඕන. එතකොට මෙන්න මෙතන අවසානට එන විශේෂණ පදය වෙන්නේ කවුද? ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ කිරෙයි කියන කෙනා. එහෙනම් එයාව අපි මෙතනට දාගන්නවා. කිරෙයි දෙෂ්ටා. ඊළඟට මෙන්න මේ හිස්තැන් තුනට එන වචන තුන තමයි අපිට පෙළ ගස්ස ගන්න තියෙන්නේ. ඊළඟට අපි බලන්න ඕන මොකක්ද? කලින් යෙදෙන විශේෂණ පදේ. එහෙනම් ඒක තමයි මෙතනට එන්නේ. මරු කුතේ කිරෙයි දෙෂ්ටා. ඊළඟට මෙන්න මේ දෙන්න. ඉරෝ ගා. කොහොමද හදාගන්නේ? විශේෂණ පදයක් එක්ක ගා නිපාතය එකතු වෙනවා නම් අනිවාර්යයෙන් මීට කලින් කවුද ඉන්න ඕන? නාම පදයක් ඉන්න ඕන. එහෙනම් මෙතනට අපි නාම පදේ වෙන්නේ ඉරෝ දාගත්තා. මෙයාව අපි මෙතනට දැම්මා. ගා නිපාතය දාගත්තා. කොහොමද එතකොට වාක්‍ය හැදෙන්නේ? කිනෝ කත්තා ඔකාශිවා ඉරෝ ගා මරු කුතේ කිරෙයි දෙෂ්ටා. එහෙනම් උත්තරය තමයි මේකේ 4 වෙනි එක. මේකේ මේ විශේෂණ පද දෙකක් එකතු වෙන කොටස මතක තියාගන්න. විශේෂණ පද දෙකක් එකට එකතු වෙනවා නම් ඒකේ මුලින් යෙදෙන විශේෂණ පදය නා විශේෂණ පදයක් නම් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක ඊ විශේෂණ පදයක් නම් අනිවාර්යෙන් ඊ අයින් වෙලා කුතේ කියන එක එකට එකතු වෙනවා. හරි ඔන්න ඊළඟට තියෙනවා 20 වෙනි ප්‍රශ්නේ එකිනෝ හිස්තැන් 4ක් තියෙනවා. දේ සශ්‍යෝ කයිමෂ්තා. කොහොමද හැදෙන්නේ? නී තියෙනවා අරු චිකකු හොන්න. නී කියන්නේ නිපාතයක්. අරු කියලා කියන්නේ අරිමස්සල ජිෂෝකේ එක තියෙනවා කියන අදහස. චිකකු ආසන්නයේ හොන්යා පොත් කඩය. මෙන්න මේ සශ්‍යෝ කයිමෂ්තා
සශ්‍යෝ කයිමෂ්ඨ කියන්නේ සංගරාවක් මිලට ගත්තා කියන එක. එකට කලින් තියෙනවා දේ කියන නිපාතේ. දේ නිපාතයෙන් කරන්නේ ක්‍රියාව කරන්න උදව් කරන දෙය විස්තර කරන එක. සංගරාව මිලට ගන්න උදව් වෙන්නේ කොහේද? එහෙම නැත්නම් ස්ථානය වෙන්නේ කොහෙද? මෙතන ස්ථානය ගැන කියවෙනකොට උත්තර 4 තියෙන්නේ හොන්්‍ය කියන කෙනා. එහෙනම් එයාව අපි මෙතනට දාගන්නවා. හොන්්‍යදේ සශ්‍යෝ කයිමෂ්ඨ. එකිනෝ කියනකොට දුම්රිය ස්ථානය. ඊළඟට ඉතුරු වෙලා තියෙන උත්තර තුන බැලුවොත් චිකකු අරු නී. මේකත් එක්ක අපිට ගලපන්න පුළුවන්. ඒ කියන්නේ ගැලපෙන උත්තරයකට තියෙන්නේ චිකකු කියන එක. එයාව දාගන්නවා මෙතනට. එකිනෝ චිකකු. ඊට පස්සේ නිපාත වෙන්න ඕන මොකක්ද? නී කියන නිපාතේ. එකිනෝ චිකකුනි අරු හොන්්‍යදේ සශ්‍යෝ කයිමෂ්ඨ. එකි කියන එක නැතුව වෙනත් ස්ථානයක නමක් තිබිලත් හදන්න පුළුවන්. ගක්කුණෝ චිකකුනි. ඒකෙදි ඔයාලා මතක තියාගන්න ඕන කොටස තමයි නෝ චිකකුනි කියන අදහස. ඒ කියන්නේ මොකක් හරි ස්ථානයකට ආසන්නයේ කියන අදහස තමයි එතන හැදෙන්නේ. ඊළඟට තියෙනවා 21 වෙනි ප්‍රශ්නේ සෙන්ෂු හිස්තැන් 4ක් තියෙනවා. නෝ කෝචවා තොතෙමෝ ඔයිෂිකත්තා දෙස්. ගිය සතියේ කෝචා තොතෙමෝ ඔයිෂිකත්තා ගොඩාක් රසවත් වුණා. මොරත්තා කියලා කියන්නේ ලැබුණා තොමුදචි යාළුවා ගයිකොක්කු පිටරට නී කියන නිපාතේ තියෙනවා. මෙන්න මේ මොරත්තා කියන එකත් එක්ක ලබාගත්තා කියන එකත් එක්ක එනකොට අපි දන්නවා මේ නී නිපාතේ තියෙනවා නම් නී නිපාතයට කලින් අපිට අනිවාර්යයෙන්ම යොදන්න වෙන්නේ ඒක දුන්නු කෙනා. මෙතන එහෙනම් දුන්නු කෙනෙක් සම්බන්ධයෙන් ඉන්නේ තොමොදචි. එහෙනම් මේ තොමොදචි කියන එකයි නී කියන නිපාතයයි එක තැනට එන්න ඕන. තොමොදචි නී ඊළඟට එන්න ඕන අනිවාර්යෙන් කවුද? මොරත්තා කියන එක. එහෙනම් මේ තුන් දෙනා එක ළඟ ඉන්න ඕන. මේ ගයිකොකු කියන එක එතකොට මේ මුලටද දාගන්නේ? එහෙමත් නැත්නම් මේ නෝ නිපාතය ළඟටද? අපි කලිනුත් ඉගෙන ගත්තා නෝ නිපාතය තියෙනවා නම් දෙපැත්තෙන් ඉන්න ඕන කවුද? නාමපද දෙකක්. එහෙනම් මෙතන අපිට දාන්න පුළුවන් නාමපදයකට ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ තුන. එහෙනම් එයාව මෙතනට දාගත්තා. ගයිකොකුනෝ කෝචා. ගැලපෙනවද බලන්න? පිටරට කෝචා. ගැලපෙනවනේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එතනින් තියලා අර අපි කලින් කියුවා වගේම මොකද කරන්නේ? නී නිපාතෙත් එක්ක අපි ගන්නෙ කවුද? දුන්නු කෙනා. එහෙනම් දුන්නු කෙනා විදියට ගන්න වෙන්නේ තොමොදචි නී ඊළඟට අපිට දාන්න වෙන්නේ මොරත්තා. මොරත්තා ගයිකොකුනෝ කෝචවා තොතෙමෝ ඔයිෂිකත්තා. ඒ කියන්නේ මොකද? ගිය සතියේ යාළුවාගෙන් ලැබුණු පිටරට කෝචා එක ගොඩක් රසවත් වුණා. ඔන්න ඔය විදිහට තමයි ග්‍රැමර් පේපර් එකේ මොන්දයි නී වලට අදාළ ප්‍රශ්න වලට අපිට උත්තර ලියන්න වෙන්නේ. මේක සාමාන්‍යයෙන් ටිකක් විතර අමාරු ප්‍රශ්න කොටසක්, ගොඩක් අයට පැටලෙන ප්‍රශ්න කොටසක්. ඒ වුණාට කොයිම වෙලේකවත් කලබල වෙන්නේවත් මේක මට බෑ කියලා අතහැරලා දාන්නෙවත් නැතුව පුළුවන් තරම් ග්‍රැමර් කොටස් මතක තියාගන්න උත්සාහ කරන්න. ඊළඟට මේ ප්‍රශ්නට උත්තර හොයන අනිත් ලේසි ක්‍රමය තමයි මේකෙදි මේ එක් වාක්‍යයේ එක කොටසක් හොයාගෙන ඒ කොටස කෙලවරකින් පටන් ගන්න වාක්‍ය හදන්න. ඒක මුල වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාක්‍ය අග කොටස වෙන්නත් පුළුවන්. දැන් මේ වගේ තැනක් ගත්තොත් නෝනිපාත තියෙනවා නම් අපි දන්නවා ඊට කලින් අනිවාර්යෙන් නාමපදයක් එන්න ඕන. ඊට පස්සේ උත්තර 4 ඇතුලේ බලන්න අපිට මෙතනට දාගන්න පුළුවන් ගැලපෙන නාමපදය මොකක්ද කියලා. අන්න ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා මේ ප්‍රශ්නවලට අදාළ උත්තර හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ආයේ මේ වගේ ප්‍රශ්න ටිකකින් හමු වෙමු. අද වීඩියෝ එක එච්චර දිග වීඩියෝ එකක් නෙවෙයි. හේතුව තමයි මේ ප්‍රශ්න ටික මුලින්ම ඉගෙන ගන්න කෙනෙක්ට නම් මේ වීඩියෝ එක තව දිග වුණොත් අනිවාර්යයෙන්ම ග්‍රැමර් පේපර් එක එපා වෙලාම යනවා. එහෙනම් අපි ආයේ අලුත් කොටසකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්. චාමතානේ.